How can I be homophobic? My is gay. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ drill genre එකේ එහෙම නැත්නම් drill culture එකේ දැවැන්ත චරිතයක් වෙන Central C ගැනයි. Central C ගේ කුඩා කාලේ ඉඳන් තරුණ විය වෙනකම්ම එයා කොහොමද මේ hip hop culture එකේ එහෙම නැත්නම් මේ drill culture එකේ ගොඩ නැගුණේ, ඒ වගේම දැවැන්ත hip hop drill culture එකේ rap චරිතයක් වුණේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකන්ම ඉන්න අපි කවුද මේ Central C කියලා කියන්නේ කියලා ඔයලා බලමු. Central C උපත ලබන්නේ 1998 ජුනි 4 වෙනිදා මධ්‍යම එහෙම නැත්නම් බටහිර ලන්ඩනයේ ෂෙපර්ඩ් බුෂ් කියන ගමේ. මේ ප්‍රදේශය එහෙම නැත්නම් මේ ගම හුඟක් පොහොසත්, ඒ වගේම හිස්ටොරිකලි භෞතික වශයෙන් ඒ වගේ පොහොසත් පැත්තක් විදියට අපිට නම් කරන්න පුළුවන්. ඉතින් C ගේ අම්මා අයිරිෂ් එහෙම නැත්නම් ඉංග්‍රීසි කාන්තාවක් වන අතර මෙයාගේ තාත්තා චීන සම්භාවයකින් යුත් ගයනියානු ජාතිකයෙක්. ඉතින් අපිට Central C දැක්කහම අම්මගේ තාත්තගේ හැඩරුව තියෙනවා කියලා අපිට අනිවාර්යයෙන්ම හිතන්න බලන්න පුළුවන්. ඉතින් Central C අවුරුදු 7 දී එයාගේ අම්මගේ තාත්තගෙන් වෙන වෙන තෙක් ඒගොල්ලෝ හැදුනේ ආච්චි සීයත් එක්ක තමයි මෙයා පොඩි කාලේ ඉඳන් හැදී වැඩුණේ. ඉතින් C ඔය වගේ පුංචි කාලේ ඉඳන් මෙයා හැදී වැඩෙනවත් එක්කම අවුරුදු 7 දී එහෙම නැත්නම් ඒ අවුරුදු 7-8 කාලෙදී මෙයාගේ මේ යාළුවෝ එහෙම නැත්නම් සහෝදරයොත් එක්ක මේ ෂෙපර්ඩ් බුෂ් වල රවුම් ගසමින් ඒ වගේම එක එක දේවල් කරමින් ඒ සංගීත වටපිටාවත් එක්ක තමයි මෙයා හැදී වැඩුණේ. ඉතින් ඔය අතරේ තමයි Central C reggae music වලට, hip hop music වලට interest එකක් ඇති කරගත්තේ. ඉතින් මෙයා clubs වලට යනකොට ඒවල play වෙන්නේ මේ reggae rap, gangster rap vibe එක තමයි හැමතැනම තිබ්බේ. ඉතින් ඔය කාලෙදි තමයි මෙයා ලොකු ඉන්ට්‍රස්ට් එකක් ඇති කරගන්නේ මේ හිප් හොප් පිළිබඳව. ඉතින් එයා පොඩි රැප් ලියමින්, පුංචි බාස් ලියමින්, යාළුවොත් එක්ක රැප් කරමින්, ඒවා ගෙදර අයට පෙන්නමින් මෙයා දෙමාපියන්ට ඉඟියක් දෙනවා. එහෙම නැත්නම් ඉඟි කරනවා මම අනාගතයේදී හොඳ රැපර් කෙනෙක් වෙනවා. ඉතින් මං කොහොම හරි මගේ අනාගත වෘත්තිය විදියට මම රැපර් කෙනෙක් විදියට ගොඩනගා ගන්නවා කියලා මෙයා මේ පොඩි ඉඟි දෙමින් මෙයාගේ දෙමාපියන්ට මෙයා පෙන්වන්න ගන්නවා. ඉතින් මෙයා පොඩි කවි ඒ වගේ රැප් ලියමින් පොඩ මෙයා මේ පිළිබඳව හොයමින් මෙයා මේ කල්චර් එකත් එක්ක මේ වටපිටාවත් එක්ක මේ සිටි එකේ grow up වෙන්නේ. ඉතින් අවුරුදු 13 වෙනකොට Central C ගේ පළවෙනි එහෙම නැත්නම් එයා මේ රැප් ගැන ඒ වගේ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන එහෙම නැත්නම් මේ රැප් කල්චර් ගැන පුංචි අයිඩියා එකක් ගත්තේ මේ Tupac ගේ Ghetto Gospel කියන song එකත් එක්කයි. මෙයාගේ MP3 එකේ මේ song එක දාගෙන මෙයා මේ ගැන හිතමින් මේ ගැන බලමින් කවදා හරි මමත් කොහොම හරි මෙන්න මේ වගේ rapper කෙනෙක්, ඒ වගේ අමුතු authentic rapper කෙනෙක්, unique rapper කෙනෙක් විදිහට මමත් හදා ගන්නවා මගේ නම කියන එක තමයි මෙයාගේ ඔළුවේ තිබ්බේ. නමුත් ඒ කාලේ වෙනකොට ඒ පැත්ත හුඟක් robberies ඒ වගේම අපරාධ ක්‍රියා ඒ වගේ ලොකු අමාරුකම් එක්ක තමයි මේ Central C මෙයාගේ ජීවිතේ මේ කාලෙදී මෙයා ගත කරේ. ඒත් එක්ක මෙයා චෙල්සි කියන ඇකඩමියට ඇතුළත් වෙලා මෙයාගේ පාසල් ජීවිතේ යන ගමන් මෙයා දුෂ්කර වූ ඒ ඉඳහිට වැරදි ලෙස හැසිරීමෙන් කරදර වලටත් මෙයා පැටළුණ කෙනෙක්. ඔය කොහොම හරි අවුරුදු 14 වෙන විට එයාගේ යාළුවෙක් මෙයාට කතා කරනවා රෙකෝඩින් ස්ටුඩියෝ එකක් තියෙනවා, අපි එතෙන්ට ගිහිල්ලා ඔයාගේ වැඩේ පටන් ගමු කියලා. ඔතනදී තමයි Central C ගේ පළවෙනි එහෙම නැත්නම් එයාගේ ඒ ප්‍රැක්ටිකලි ලිරිකලි එයා ඉස්සල්ලාම රැප් කරන්න ආරම්භ කරන්නේ මෙන්න මේ මැදිරියේ. ඉතින් අවුරුදු 16ක් වෙන විට එයා පාසලෙන් ඉවත් වෙලා රැප් ගායක වීමේ සිහිනය එයා ඇති කරගනිමින් එයා ඉදිරියට එනවා. නමුත් Central C ට මේ වලට වියදම් කරන්න සල්ලියක් එහෙම නැත්නම් මුදලක් තිබ්බේ නැහැ. ඉතින් නමුත් මෙයා මේ ස්ටුඩියෝ එකට යමින් රැප් ලියමින් ඒවා රෙකෝඩ් කරමින් මෙයා මේ ප්‍රැක්ටිකලි මේ දේ කරමින් තමයි හිටියේ. නමුත් මෙයාගේ මේ දේවල් කරන් යාමට ඉදිරියට කරගෙන යාමට මෙයාට සල්ලි නැත්නම් මුදල් ඒ දේවල් වලට ඒ රිසෝසස් වලට
ඒවලට ආදායම හදාගන්න මෙයා ගාව ඒ දේවල් තිබ්බේ නැහැ. ඔතනදී තමයි Central C එයාගේ පළවෙනි රස්සාව වෙන එයාගේ පැත්තෙම සපත්තු සාප්පුවකට එහෙම නැත්නම් ෂූ ෂොප් එකකට ඒ ස්ටෝල් එකකට මෙයා වැඩට යන්නේ. ඉතින් ඔතනට ගිහිල්ලා සති 3කට පස්සේ තමයි මෙයා දැනගන්නේ එයාගේ වැටුප එහෙම නැත්නම් එයාගේ පඩිය කොච්චරද කියලා. මෙයා හිතපු ගාන මෙයාට හම්බෙන්නේ නැති නිසා මෙයා මෙතනින් අයින් වෙනවා. ඉතින් ඔතනින් Central C හුඟක් හිතන්න ගන්නවා හුඟක් ඕවර්තින්ක් කරනවා එයා. බලන්න මට වෙච්ච වැඩේ බලන්න මට මෙච්චර දේවල් මෙහෙම දේවල් හම්බෙලා තියෙනකොට මට සල්ලි නැති එකයි මෙතන ප්‍රශ්නේ. ඉතින් මම දැන් මොකද කරන්නේ? එහෙම ඉන්න අතරේ ඒ පැත්තෙම කීප දෙනෙක් මෙයාට හම්බෙලා මෙතනදී මේ මත්ද්‍රව්‍ය විකිණීමට එහෙම නැත්නම් ඩ්‍රග්ස් විකුණන්න මෙන්න මේ පැත්තට මෙයා ඉන්වෝල්ව් වෙනවා. මේක තමයි හරියන දේ. කමන්නේ මේම හරි කමන්නේ මම කොහොමාරි ගේම් එකක් ගහලා කොහොමාරි තැනකට එනවා. මං කොහොමාරි සල්ලි හොයාගෙන මේ දේවල් හරි විකුණලා කොහොමාරි මගේ දේ මම කරගන්නවා කියලා. නමුත් එයාගේ මේ මත්ද්‍රව්‍ය විකිණීම එහෙම නැත්නම් ඩ්‍රග්ස් විකුණන මේ උපයන සල්ලි මෙයාට සරිලන මෙයාට ඕන ගාන මෙයාට හම්බෙන්නේ නැහැ කියලා මෙයා හැම වෙලේම මේ දේවල් වලින් තේරුම් ගත්තා. මෙයා තීරණයක් ගත්තා මම මේ දේවල් වලින් අයින් වෙනවා. මට ඕන ගාන මේ දේවල් වලින් හම්බෙන්නේ නැහැ. මේක හරියන දෙයක් නෙවෙයි මගේ නමටත් හරියන්නේ නැහැ. ඉතින් මේක නෙමේ හරි සාර්ථකත්වය කියලා මෙයා තේරුම් ගත්තා. ඉතින් මේ ඩ්‍රග්ස් විකුණලා ඒ වගේ අමුතු දේවල් වලට සම්බන්ධ වෙලා මෙයාගේ මේ නම අවුල් කරගත් Central C හරියාකාරව මෙයාගේ නම හරියාකාරව ගොඩනගමින් යන අතරතුරේ මට අවස්ථාවක් හම් වෙනවා චාලි ස්ලොත් කියන channel එකේ මෙයාට perform කරන්න. On the road, she was home pushing buttons. Got a couple clones in the zone, no discussion. Ain't picking up my phone to know whole what my mother's. ඉතින් මේ හම්බුණ අවස්ථාව Central Cට ලොකු turning point එකක් වෙනවා. මොකද මේ channel එක UK වල හුඟක් famous ඒ වගේම අලුතෙන් එන rappers ලාට එහෙම නැත්නම් rap culture එකේ ඉන්න කට්ටියට ලොකු potential එකක් ඒ වගේම ලොකු opportunity එකක් මේ channel එකේ මේ දේවල් වලට සම්බන්ධ වෙනවා කියන එක. ඕගොල්ලන්ට ගිහිල්ලා අහන්න පුළුවන් මේ song එක මොන වගේද කියලා. මොකද Central Cට හුඟක් ලොකු attention එකක් හම්බ වෙනවා. මෙයාගේ මේ උච්චාරණ එහෙම නැත්නම් මෙයා මේ කියන විදිය මෙයාගේ මේ accent එකත් එක්ක හැමෝම ලොකු attention එකක් මෙන්න මේ සින්දුව පිළිබඳව ලොකු interest එකක් ඇති කරගන්නවා. ඉතින් ඔතනින් පස්සේ 2015 ජනවාරි මාසයේ මෙයාට තවත් invitation එකක් එහෙම නැත්නම් ඇරයුමක් ලැබෙනවා J Hus ගෙන්. J Hus කරන මේ rap industry එකේ street heat කියන එකේ perform කරන්න Central Cට ආරාධනා කරනවා. ඉතින් එයාගේ පළවෙනි freestyle rap එක මෙන්න මෙතනදී Central C release කරනවා. ඉතින් මේ freestyle එකත් හුඟක් දෙනා වැළඳ ගන්නවා. Thick and thin, I've been the kid, it's me, I'm the in thing, things been inkling, huh? ඉතින් පොඩ ඔහොම ගොඩනගාගත්ත Central Cට අවස්ථාවක් හම්බෙනවා UK වල හුඟක් famous ඒ වගේම හුඟක් දෙනාගේ කතාබහට ලක් වෙච්ච ආටිස්ට් කෙනෙක් වෙන Santan Dave එක වැඩ කරන්න. එතනදී Pull Up කියන ගීතයයි Spirit Bomb කියන ගීතයට featuring කරන්න Central Cට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔය අතරේ Central C පොඩ එයාගේ career එක develop කරගනිමින් ඒක improve කරගනිමින් යන අතරතුරේ මෙයා ගීත එළියට දැම්මත් මෙයා එක්සත් රාජධානි එහෙම නැත්නම් UK වල ඉහළම එහෙම නැත්නම් top chart වල මෙයාගේ songs මෙයා තබා ගන්න මෙයාට බැරි වෙනවා. මෙයා කල්පනා කරන්නේ මේ මිනිස්සු හැමෝම කැමති auto tune songs වලට. ඉතින් මගේ ස්ටයිල් එක ඒක නෙවෙයි මම ඒක නොකර මම මගේම දෙයක් හොයාගන්න ඕනේ. ඉතින් ඔය අතරේ මෙයාගේ මේ songs වල තියෙන විවිධත්වය මෙයා හොයලා බලන්න මෙයා කටයුතු කරනවා. ඉතින් එතනින් මෙයා තීරණය කරනවා හැමෝම auto tunes පාවිච්චි කරන මේ කාලෙදී හැමෝම auto tunes වල ආදරය කරන කාලෙකදී මම ඒ දේ තෝරගන්න නැතුව මගේම voice එකකින් මගේම මේ style එකකින් මම මගේ career එක ඉදිරියට අරන් යන්න ඕනේ කියලා. ඉතින් එතනින් පස්සේ 2019 දී මෙයා next up කියන මේ freestyle මේ song එක මෙයා එළියට දානවා. මේක ලොකු turning point එකක් වෙනවා Central Cට. ඕගොල්ලන්ට මතක ඇති 2020 දී COVID වසංගතය නිසා හැමෝම එකම තැනකට කොටු වුණා. එහෙම නැත්නම් එකම තැනක ඉඳන් තමයි හැමෝම වැඩ කරගත්තේ. ඉතින් ඔය අතරේ Central C එයාගේ වාහනේ යන ගමන් එයාගේ ෆෝන් එකෙන් selfie කැමරාව on කරලා selfie rap එකක් එහෙම නැත්නම් freestyle rap එකක්
එයා වීඩියෝ කරනවා. ඊට පස්සේ මෙයා මේක පෝස්ට් කරනවා මෙයාගේ ෆීඩ් වල හැමතැනම. ඔය සෝං එක එහෙම නැත්නම් ඔය ෆ්‍රී ස්ටයිල් වීඩියෝ එක හුඟක් වෛරල් වෙන්න ගන්නවා. මොකද මේ කාලෙදී හැමෝම ගෙවල් වල තමයි හිටියේ. ඒ නිසා සෝෂල් මීඩියා හුඟක් හැමෝම යූස් කරන කාලයක්. ඉතින් සෝෂල් මීඩියා එකෙන් තමයි හුඟක් දේවල් ඒ කාලේ මිනිස්සු කරගත්තේ මේ කොවිඩ් වසංගතයේ හේතුවෙන්. ඉතින් මේ අවස්ථාවේ මේ වීඩියෝ එක හුඟක් වෛරල් වෙන්න ගන්නවා. මොකද ඉතා කෙටි කාලයක් එහෙම නැත්නම් ඉතා කෙටි වෙලාවක් ඇතුළත මේ වීඩියෝ එක හුඟක් වෛරල් වෙනවා. හුඟක් ට්‍රෙන්ඩ් වෙනවා. I nearly spun out of control. I had to tighten up too many nights inside the trap. I nearly fell in love. ඉතින් එහෙම ඉඩ හම්බුණ එහෙම ඉඩ සැලසුණු Central C ජුනි 14 වෙනිදා එයාගේ හොඳම සෝං එක මෙයා එළියට දානවා. Day in the Life කියන සෝං එක මෙයා රිලීස් කරනවා. ඔන්න ඔතනදී තමයි හරියටම කවුද මේ Central C කියන්නේ කියලා මේ මුළු ලෝකෙම ඉන්න ප්‍රේක්ෂකයෝ හැමෝම මෙයාව දැනගන්නේ. මේ සින්දුව මාර විදිහට ෆේමස් වෙනවා. TikTok වල හුඟක් ෆේමස් වෙනවා මේ සෝං එක. එතනින් TikTok වලින් හැම කෙනාම මේ සෝං එක බලඳ ගන්නවා. එතනින් මෙයා හිතපු නැති විදිහේ ඔඩියන්ස් එකක් මෙයාට හම්බ වෙනවා. ඉතින් ඔතනින් ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා මෙයාගේ ඊළඟ ගීතය Loaded කියන ගීතයත් මෙයා එළියට දානවා. ඒ කියන්නේ UK top chart එකේ 19 වෙනි තැනට මෙයාගේ මේ Loaded කියන song එක ඇඩ් වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ශ්‍රේෂ්ඨයේ නැගී යන එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ නැගී යන කලාකරුවක් තරුවක් ලෙස Central C එයාගේ ගීත වලින් එයා ඉදිරියට එනවා. ඔව් දැන් Central C හොඟක් famous. Central C ව බලාපොරොත්තු වුණේ නෑ මෙයාට මේ තරම් හොඳ audience එකක් hip hop වල හොඳ දැවන් චරිතයක් වෙන්න පුළුවන් වෙයි කියලා Central C වත් හිතුවේ නෑ. You know, I'm not really a newcomer though, but I'm accept it nevertheless. I appreciate it a lot, man. What do I have to say? This feels different to when I'm on stage just rapping, like, you know, like that. I'm gonna just try to keep the convo brief. ඉතින් කෙසේ වෙතත් සීට අවස්ථාව හම්බෙනවා දේව් සහ ලිල් බේබි නැමැති එහෙම නැත්නම් ජාත්‍යන්තර රැප් ගායකයොත් එක්ක එකට වැඩ කරන්න. ඉතින් ඔතනදී Central C ගේ මේ කොලැබොරේෂන් එක මේ ෆීචරින් මේ රැප් වලින් තවත් මෙයාව වැළඳ ගන්නවා මිනිස්සු. Central C කියන්නේ කවුද කියලා හොයන්න ගන්නවා. ඉතින් ඔහොම යන අතරතුරේ මෙයාගේ Spotify වල මාසික ආදායම ඩොලර් මිලියන 24කට වඩා ඒ වගේම ඩොලර් ලක්ෂ 15ට වඩා ඉක්මවනවා. එහෙම නැත්නම් එයා ගන්නවා කියලා මෙයා පැහැදිලිවම පෙන්눔 කරනවා මෙයාගේ වත්කම් වලින්. ඉතින් ඔහොම තමයි Central C එයාගේ කැරියර් එක ඉදිරියට අරන් එන්නේ. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ ලොකු ගාණක් හම්බ කරපු එහෙම නැත්නම් ලොකු සාර්ථකත්වයක් ලබාගත Central C එයා ඇඳුම් බ්‍රෑන්ඩ් වල එහෙම නැත්නම් ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් වලට ඉතින් මෙයාත් එක්ක කොලැබොරේට් කරන්න ගන්නවා. ඉතින් සමහරක් බ්‍රෑන්ඩ්ස් Central C ගේ අතින් සහ Trapstar කියන මේ බ්‍රෑන්ඩ් එකත් මෙයා තවත් බ්‍රෑන්ඩ් එක එකතු වෙලා මෙයාගේ බ්‍රෑන්ඩ්ස් මෙයා ඩෙවලොප් කරගනිමින් ඉදිරියට යනවා. ඒ කෙසේ වෙතත් Central C ශ්‍රේෂ්ඨයේ ඉන්න හැම ඉන්ඩස්ට්‍රි එකේ හැමෝත් එක්කම සුහදව වැඩ කරමින් කතා බහ කරමින් ඒගොල්ලොත් එක්ක ඒ සහයෝගීතාවය තියාගනිමින් හොඳට තමන්ගේ කැරියර් එක ඉදිරියට අරන් එනවා. ඉතින් එයා අපිට කියන්නේ මේ දේවල් වලින් කොච්චර ප්‍රශ්නාවක් කොච්චර ඕනෑපාකම් අපේ ජීවිතේ තිබ්බත් නැතත් අපිට දේවල් නැති වුණත් අපිට ඕන දේ අපේ බලාපොරොත්තු ඔස්සේ අපි ගියොත් අනිවාර්යෙන් ඒක ලබා ගන්න පුළුවන් කියන එක තමයි Central C අපිට කියන්නේ. ඉතින් Central C හුඟක් මහන්සි වෙනවා. සමහරක් වෙලාවට වැරදි දේවල් වලට ගියත් එයා තේරුම් ගන්නවා මේක වැරදි කියලා. ඊට පස්සේ එයා නිවැරදි කරගෙන ආයේ ඒ දේවල් වලට නොයා එයා හොඳ විදියට එයාගේ කැරියර් එක බිල්ඩ් අප් කරගන්නවා. ඉතින් මේ හා සම්බන්ධ ඔයා මොනවද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පාලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. තවමත් SL Hip Hop Dictionary YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලොන්ගේ සමු ගන්න. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.